බෝවන් මිත්‍රවරුනි ඔයාලා සෑම දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා හෙළ ඇග්‍රෝ මගේ YouTube නාලිකාවට. ඉතින් මිත්‍රවරුනි අද මම කතා කරන්න හිතුවේ වල්නාශකයක් භාවිතා කරන ආකාරය ගැන. මිත්‍රවරුනි වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕන මම විසින් මේ වෙළඳ සන්නාමයක් ප්‍රචාරණය කිරීම උදෙසාවත් පුද්ගලයෙකු ව්‍යාපාරික මට්ටමින් ප්‍රවර්ධනය කිරීම උදෙසාවත් කරන වීඩියෝ පටයක් නොවේ මේක. මම සාමාන්‍ය ගොවිතැන් කටයුතු කරගෙන යන ආකාරය අනුව මට එන අභියෝග මම මේ අභියෝගවලට යොදන පිළියම් ඔබ සමග බෙදා හදා ගැනීම සඳහා පමණයි. ඉතින් මිත්‍රවරුනි මම අද කතා කරන්නේ වල්නාශකය මම භාවිතා කරන වල්නාශකය පිළිබඳවයි. මිත්‍රවරුනි ෆිට් ෆැටි ලැක්ටෝල් කියන මේ වල්නාශකයක තමයි මම භාවිතා කරන්නේ. මීට කලින් මම මේක භාවිතා කරලා නැහැ. ඉතින් මිත්‍රවරුනි වෙළඳ ප්‍රචාරණය උදෙසා කරන වීඩියෝ පටයක් නොවේ මේක. ඉතින් මට දැන් තියෙන අභියෝගය තමයි මගේ කුමුරේ වල් පැලවෙන එක. ඒ සඳහා මම යොදන විකල්පයක් තමයි වල්නාශක භාවිතා කිරීම. මිත්‍රවරුනි ඉතින් අපි කොතරම් භූමිය සැකසීම නිවැරදිව සිද්ධ කරත් මිත්‍රවරුනි ඉතින් වල් පැල අපේ කුමුරේ තියෙනවා. ඒක අපි පාලනය කරගන්න ඕන. ඉතින් එහෙම නැති වුණොත් අපිට ලස්සන ගොවිතැනක් කර ගැනීමට නොහැකි වෙනවා. ඉතින් මිත්‍රවරුනි වී වැපිරීම සිදු කරලා අදට දින 2යි. ඉතින් දෙවන දිනේ තමයි මම මේ වල්නාශකය භාවිතා කරන්නේ. මිත්‍රවරුනි මේ වල්නාශකයට අනුව මර්ධනය වෙන වල් පැල හැටියට වජිරි, බටදැල්ල, ගොජරවාලු, කුඩුමැට්ට, තුනස්ස, අශ්ව වලිග කියන වල් පැල තමයි මේ වල්නාශකය මගින් මර්ධනය කරන්නේ. ඉතින් මිත්‍රවරුනි වල් පැලවල බීජ අපේ කුමුර පුරා වැටිලා තියෙනවා. අපි මේ වල්නාශකය යෙදුවට පස්සේ සිද්ධ වෙන්නේ ඒ බීජ මතට මේ වල්නාශකය උරාගෙන ඒ බීජ ඇට පැලවීම වැළැක්වීම, බීජ ඇට බොල්වීම තමයි මේ වල්නාශකයෙන් සිදු කරන ප්‍රධාන කාර්යය වෙන්නේ. ඉතින් මිත්‍රවරුනි මේ වෙනකොට මං වල්නාශකයක කුඹුරට යොදාගෙන අවසానයි. ඉතින් කුඹුරේ තියෙන වතුර ටික හොඳට කඩලා වතුර නැතුව තියෙද්දි තමයි අපි මේ වල්නාශකයක කුඹුරට එකතු කරගන්න ඕනේ. ඉතින් තව දවස් 3කින් පමණ තමයි මම කුඹුරට ජලය සැපයීමක් සිද්ධ කරන්නේ මිත්‍රවරුනි. ඉතින් මිත්‍රවරුනි අද දිනේ මේ වීඩියෝ එක මෙතනින් මම අවසන් කරනවා. නැවත වතාවක් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මිත්‍රවරුනි දින 21ක් පමණ වන විට මගේ කුඹුරේ තත්වය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලට පේනවා කුඹුරේ වල්පැල පාලනය වීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඉදිරියේදී අඩුපාඩු බලලා පොහොර යෙදීමත් පාළු වෙලා තියෙන තැන්වල ගොයම් පැල සිටුවීමත් සිද්ධ කරගනු ලබනවා. කුඹුරේ වල්පැල පැලවීම අවම වී තිබීම මගේ වගාවේ ඉදිරි නඩත්තුවට පහසුයි මිත්‍රවරුනි. අපි බිම් සැකසීම කොතරම් නිවැරදිව සිද්ධ කරත් වාරි ජලය ඔස්සේ සහ යායේ කුඹුරු බිම් සැකසීම සිදු කරන වකවානු වලදී වෙල් පහු ජලය මගින්ද අපේ කුඹුරට වල් පැල බීජ ජලය දිගේ ගලා ඇවිත් තැන්පත් වීමක් සිද්ධ වෙනවා. එවිටත් වගා ශේෂ්ත්‍රයේ වල් පැල පැලවීම සිද්ධ වෙනවා. එනිසා නිසියාකාරව ක්‍රමානුකූලව අපි වල්නාශක යෙදීමත් ජල කළමනාකරණය සිදු කිරීමත් කළ යුතුයි. බීජ වී වපුරා දින 2කින් තමයි වල්නාශක යෙදීම මා සිද්ධ කළේ. සම්පූර්ණයෙන්ම කුඹුරේ ජලය බැස්සවීමට සලස්වා වගා ශේෂ්ත්‍රයට වල්නාශක යෙදීමෙන් පසු දින 2-3ක් පමණ තබා නැවතත් කුඹුරට ජලය සැපයීම සිද්ධ කරනු ලැබුවේ. වල්පැල පාලනය සඳහා වල්නාශක භාවිතය මෙන්ම ජල කළමනාකරණයත් ඉතාම වැදගත් මිත්‍රවරුනි. නැවතත්
වීවගාව සම්බන්ධව වීඩියෝවකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමුගන්නෙමි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.